මෙන්න මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ 2025 O level ගණිතීය ප්‍රශ්න පත්‍රයට ආපු කෙටි ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඒතර මේ ගානට ලකුණු දෙකක් හම්බ වෙනවා. තප්පරෙන් උත්තරේ ගන්න පුළුවන්. හරි. අපි මුලින්ම ගානට යමුකෝ. ගාන කියනවා පහත දී ඇති හැඩ අතුරෙන් ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවි හැක්කේ කුමක්දයි තෝරා යටින් ඉලක්ක දක්වන්න කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ත්‍රිකෝණාකාර හරස් කඩක් තියෙන ඍජු ප්‍රිස්මයක් කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. ඔහොම කියද්දි ඔයගේ මනසට වැවෙන්න ඕනේ. හරි. එතකොට ඔයගොල්ලෝ සිලබස් එකේ උගන්වන්න තියෙන්නේ ත්‍රිකෝණාකාර ඍජු ප්‍රිස්ම ගැන විතරයි. ත්‍රිකෝණාකාර ඍජු නොවන ප්‍රිස්ම ගැන උගන්වන්නේ නැහැ. හරි. ඒතර ඔයගොල්ලෝ ඉගෙන තියෙන දැනුම ඇසුරෙන් ඕන කෙලින්ම කියන්න පුළුවන් ඍජු මේ ත්‍රිකෝණාකාර හරස් කරලා තියෙන ඍජු ප්‍රිස්මයක ඍජු කෝණාකාර මුහුණක් තියෙනවා. ඊළඟ ත්‍රිකෝණාකාර මුහුණක් තියෙනවා. හරි. ඒතර නොවි හැක්කේ නෑනේ. ඒතර ඍජු කෝණාශ්‍රය තියෙනවා. ඒතර නොවි හැක්කේ කියන උත්තරේට එයා ගන්න බෑ. ඒතර මෙයා වයින් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙකෙන් මොකක්ද තෝරන්නේ? සමචතුරාශ්‍රයේද රොම්බසේද? දැන් ප්‍රිස්මය ගත්තොත් එහෙම බලන්න මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මම මෙන්න මෙහෙම අඳින්න. එතකොට යක ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් තියෙනවා. ඊළඟට ත්‍රිකෝණාකාර මුහුණ දෙකක් තියෙනවා මේ විදිහට. මෙන්න මෙලස. හරි. එතකොට ඍජු කෝණාශ්‍රාකාර මුහුණ තියෙනවා කොහොමද දන්නවනේ? එතකොට මම මෙන්න මේ හරිය මේව කැපුවොත් ඒගොල්ලෝ පේනවා ඇති. එතකොට ලැබෙන ප්‍රිස්මේ මෙන්න මේ මුහුණත සමශ්‍රාකාර මුහුණක් වෙනවනේ. එතකොට මේ උසයි සමාන. ඒ සමශ්‍රාකාර මුහුණක් තියෙන්න පුළුවන්. එතකොට ප්‍රිස්මේ දිග වෙන ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් ලැබෙන්නේ. ඒක යම් කිසි අවස්ථාවක ඒ කියන්නේ දිග අඩු කරගෙන යද්දී යම් අවස්ථාවකදී ඒ ත්‍රිකෝණාකාර මුහුණත් හැර ඉතිරි මුහුණත් සමශ්‍රාකාර මුහුණත් වෙන අවස්ථාවක් එනවා. ඒක සමශ්‍රාකාර මුහුණක් තියෙන්න පුළුවන්. ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් තියෙන්න පුළුවන්. සමශ්‍රාකාර මුහුණක් තියෙන්න පුළුවන්. එහෙනම් තියෙන්න බැරි මුහුණත මොකද්ද? රොම්බසාකාර මුහුණ තමයි තියෙන්න බැරි. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ. ඔය ටික තප්පරෙන් හිතලා උත්තරය ගන්න පුළුවන්. දැන් රොම්බසයක් තියෙන ත්‍රිකෝණාකාර හරස් කරලා තියෙන ප්‍රිස්මක් තියෙනවා. හැබැයි ඒවා ඍජු නොවන ප්‍රිස්ම. බලන් ඉන්නකො. ඒක වෙන්න මෙහෙම. ත්‍රිකෝණාකාර හරස් කඩක් තියෙන ඍජු නොවන ප්‍රිස්මයකදී විශේෂත්වය තමයි ඒකේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකට අමතරව තියෙන සමාන්තරාශ්‍රාකාර මුහුණක්. ඒක වෙන්න මේ වගේ ඒවා. සමාන්තරාශ්‍රාකාර මුහුණක් තමයි තියෙන්නේ. හරි බලයි. එතකොට මේක ත්‍රිමාණී දැන්දුත් මෙන්න මෙහෙම අඳින්නම. මෙන්න මේ වගේ මුහුණක් තමයි තියෙන්නේ. හරි. එතකොට ඔයාලා පේනවා ඇති මෙන්න මේගේ අක්ෂය. හරි. මේ අක්ෂය ප්‍රිස්මයක අක්ෂය කියන්නේ මේ වගේ. අහගෙන ඉන්නවා ඒක මුලින්ම කියලා දෙන්න. එතකොට දැන් ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණක් තියෙනවනේ. එතකොට එක් ත්‍රිකෝණාකාර මුහුණතක හරිමැද ලක්ෂයයි අනිත් ත්‍රිකෝණාකාර මුහුණතේ හරිමැද ලක්ෂයයි යාකිරීමෙන් ලැබෙන රේඛාව තමයි අක්ෂය කියලා කියන්නේ. හරි. අන්න ඒ අක්ෂය ඒ ත්‍රිකෝණාකාර මුහුණත් වලට ලම්බකයි නම් තමයි ඒක ඍජු ප්‍රිස්මයක් වෙන්නේ. ඒ අක්ෂය ත්‍රිකෝණාකාර මුහුණත් වලට ලම්බක නැත්තම් හරි ඒක ඍජු නොවන ප්‍රිස්මයක් වෙනවා. හරි. ඒ කියන්නේ දැන් මෙයාගේ ත්‍රිකෝණාකාර මුහුණක් මෙහෙමනේ තියෙන්නේ. අක්ෂය මෙහෙමනේ යන්නේ. ඒතර ත්‍රිකෝණාකාර මුහුණතක් අක්ෂයට ලම්බකයි. දැන් මෙයා ගත්තොත් ත්‍රිකෝණාකාර මුහුණ මෙහෙම ඇලේට තියෙන්නේ. අක්ෂය මෙහෙම යන්නේ. ඒතර මේ ත්‍රිකෝණාකාර මුහුණත මෙන්න මේ අක්ෂයට ලම්බක නැහැනේ. අංශක 90ක් නැහැනේ. ඒතර මෙයාගේ තමයි ඍජු නොවන ප්‍රිස්ම කියලා කියන්නේ. මෙයාගේ තමයි ඍජු ප්‍රිස්ම කියලා කියන්නේ. ඍජු නොවන ප්‍රිස්මයක සමාන්තරාශ්‍රාකාර මුහුණක් තියෙන්නේ. ඍජු ප්‍රිස්මයක තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර මුහුණක්. ඒතොර මේක මෙහෙම දිග අඩු කරගෙන આવොත් යම් අවස්ථාවකදී මුහුණට සමරුෂ්‍රයක් වෙනවා. ඍජු කෝණාශ්‍රය මෙහෙම කොට වෙලා යම් කිසි අවස්ථාවක සමරුෂ්‍රයක් කරගන්න පුළුවන්. ඒක සමරුෂ්‍රාකාර හැඩයක් තියෙන්න පුළුවන්. ඍජු නොවන ප්‍රිස්මයක් ගත්තොත් එහෙම සමාන්තරාශ්‍රාකාර මුහුණක් තියෙන්නේ. ඒක කොට කරගෙන આવොත් යම් කිසි අවස්ථාවකදී රොම්බසාකාර මුහුණක් ලැබෙනවා. රොම්බසයක් කියන්නේ මොකද්ද? පහකට පැහැදිලි කරන්න. රොම්බසයක් කියලා කියන්නේ පාද හතරම දිගින් සමානයි. සහ සම්මුඛ පාද සමාන්තර වෙනවා. ඒතර මෙයත් සමානයි, මෙයත් සමානයි, මෙයත් සමානයි, මෙයත් සමානයි. මෙයාට මෙයා සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තර. ඊළඟට මෙන්න මෙයාට මෙයා සමාන්තරයි. මේ තමයි රොම්බසක් කියලා කියන්නේ. ඒ සමාන්තරාශ්‍රය කොට කරගෙන આવොත් යම් කිසි අවස්ථාවකදී මෙන්න මේ වගේ තනින් කට්ටයක් දැම්මොත් එහෙම. හරි. මෙන්න මෙතන රොම්බසයක් හැදෙනවා. රොම්බසාකාර මුහුණක් තියෙන්න පුළුවන් ඍජු නොවන ප්‍රිස්ම වල. ඍජු ප්‍රිස්ම වල රොම්බසාකාර මුහුණක් තියෙන්න බෑ. එහෙනම් අපෙන් අහන්නේ ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවි හැක්කේනේ වෙන්න බැරි මොකද්ද කියලා අහන්නේ. ඒක රොම්බසේ වෙන්න බෑ. ඒක රොම්බසේ තමයි උත්තරේ.
අන්න ඔය තමයි උත්තරේ ගන්න. හරි. පැහැදිලිද? ඒතර මං හිතනවා මෙන්න මේ පොඩි ගාණක් වුණාට මේකෙන් ඕගොල්ලෝ ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. හරිද?